නාරද මහරහතන් වහන්සේට එක අවස්ථාවක ප්‍රේතෙක් දකින්න ලැබුණා. ඒ ප්‍රේතයා හිටියේ එයාට මැවිච්චි උක්කු වනයක ඉස්සරහා. මේ උක්කු වනේ ඉස්සරහා මෙයා එක්කි ගගහ අඬනවා. ඇඟ පොඩි පොඩි වට මෙහෙම ඉරි ඉරි කැපිලා ඇඟෙන් ලේ ගලනවා. අඬනවා. නාරද මහරහතන් වහන්සේ මේ ප්‍රේතයා ළඟට ගිහින් ඇහුවා මොකෝ මේ? අනේ ස්වාමීනි පිපාසයි. දැන් මේ ජීවිතේ ඉපදිලා 50 අවුරුද්දක් තාම ස්වාමීනි දිය පොදක් මේ උගුර තෙමා ගන්න ලැබුණේ. අනේ ස්වාමීනි පිපාසයි. නාරද මහරහතන් වහන්සේ වදාලා ඉතින් ප්‍රේතය මේ උක් වනාන්තරයක ඉන්නේ. පිපාසනම් ඔය උක් දණ්ඩක් කඩාගෙන කන්ටකෝ කිව්වා. ස්වාමීනි මේ උක් දකින්නකොට මට කන්ට ආසයි හිතෙනවා. මං උග්ගස් ළඟට ගිහින් උග්ගහ අල්ලන්න හදනකොට මේ උග්ගස් නැමිලා වේගින් කොළ සොලවලා මගේ මේ ඇඟ කපනවා. මේ කොළ ස්වාමීනි හරියට පිහි වගේ මගේ ඇඟ කැපිලා මේ බලන්න කිව්වා. එතකොට නාරද මහරහතන් වහන්සේ මේ ප්‍රේතයා සම්බන්ධයෙන් තමන් වහන්සේගේ නුවණින් බැලුවා. බලද්දී දැක්කේ මෙයාට මේ ප්‍රේත ජීවිතයක් ලබනකොටත් උක්දඬු වනාන්තරය ලැබිලා තින්නේ ඇයි? මෙයා පෙර ජීවිතයක ටිකක් දුර්භික්ෂ කාලෙක මිනිසුන්ට පැම්පොදක්වන්නේ නැති ඉඩෝර කාලෙක මෙයාට ওই කොහෙන් හරි උක්දණ්ඩක් ලැබිලා මෙයා ඒ උක්දණ්ඩ රහ කර කර මේ හප යනවා. බොහොම අසරණ මිනිසෙක් මේ මිනිසගේ පිටිපස්සෙන් ඇවිල්ලා ඒ මිනිසගෙන් ඉල්ලුවා අනේ පින්වත මටත් පිපාසයි මටත් බඩගිනි ඔබ ඔය කන උක්දණ්ඩෙන් කෑල්ලක් දෙන්න බැයිද? මෙයා එන්නේ වගේ ගියා. අර මිනිස්සයා ආයෙ ආවා. පස්සෙන් ඇවිල්ලා දැන් ඉල්ලනවා අනේ මට කෑල්ලක් දෙන්න. එතකොට අර ඉල්ලිල්ල බැරිකමට කැඩුවා උක්දණ්ඩෙන් කෑල්ල. කඩලා ආයිදා ගනි කියලා මෙහෙම පස්සට දැම්මා. ඉල්ලුවේ කවුද කියලා මූණවත් බැලුවේ නෑ. පස්සට දැම්මා. ඒකල ගියා. හැබැයි අර බිම වැටිච්ච උක්දණ්ඩ අහුල ගත්ත ඒ මිනිසයා පින්දිදී කෑවා. අනේ මිනිසයා මට උක්දණ්ඩ කෑල්ලක් දුන්නා. නාරද මහරහතන් වහන්සේ කතාව කිව්වා. ප්‍රේතය උඹ දන්නවද? උඹට මේ උක්දණ්ඩ කැලේ ලැබිලා තියෙන්නේ උඹ මේ කරගත්ත පිනට. හැබැයි ප්‍රේතය දුන් විදිහට තමයි ලැබිලා තියෙන්නේ. දැන් ඉතින් දීපු විදිහටම ගන්නයි කිව්වා. ඉස්සරහා බලාගෙන ගියොත් නම් ඔහිට පුළුවන් කමක් නැහැ උක්දණ්ඩ කල්ලන්නවත්. ඔය පාසෙන් පස්සට යන්න. පිටිපස්සට අත දික් කරලා උක්දණ්ඩ අල්ලලා කඩලා ගන්න. එතකොට ගන්න පුළුවන් මේ කිව්වා. ඉතින් මේ ප්‍රේතයා පිටිපස්සට හැරිලා දැන් ගහ දිහා බලන්නේ නැතුව යනවා. ගිහිල්ලා මෙහෙම පිටිපස්සට අත දික් කරලා අල්ලලා කඩලා ගන්නවා. ඉතින් එහෙම ගන්න පුළුවන් වුණා. දැන් නාරද මහරහතන් වහන්සේ මොන නොගැහෙන්න ඒ ප්‍රේතයාට ඕකවක් කරගන්න ලැබෙන්නේ. දුන් හැටියටයි ලැබෙන්නේ. දුන් හැටියටයි ලැබෙන්නේ. ඒකට මොකද්ද කියන්නේ? ආගමන දිට්ඨිකෝ. දුන් විදියට ලැබෙනවා කියන ප්‍රඥාවෙන් දන් දිය යුතුයි. යත් යත් තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති. ග්‍රහපතිය එහෙමනම් යම්කිසි කෙනෙක් දන් දෙන්නේ යම් යම් තැනක ඒ දානේ විපාක පහළ වෙයිද ප්‍රනීත වූ බත් අනුභව කිරීමට ඔහුගේ සිත නැමේ. උදාර වූ වස්ත්‍ර හැඳීමට ඔහුගේ සිත නැමේ. උදාර වූ වාහන වලින් යන්නට ඔහුගේ සිත නැමේ. පංචකාමයන් උදාර ලෙස පරිභෝග කරන්නට ඔහුගේ සිත නැමේ. මේ බලන්න කරුණු පහක් නිසා. ඒ කියන්නේ තමන් කොහොමද දැන් දානයක් දෙනකොට කොහොමත් අතාරින්න ඕනේ නේ. තියෙන දෙයක් කොහොමත් අපි දෙනවා. ඒ දෙන එක මේ කාරණා පහේ ඉඳලා දෙන්න. සකස් කරලාම දෙන්න. ඊළඟට ගෞරවයෙන් දන් දෙන්න. ඊළඟට තමන්ගේ අතින් බොහොම ප්‍රසන්න හිතකින් තමන්ගේ අතින් දන් දෙන්න. බෑර කරන අදහසක් නම් කොනකවත් තියාගන්න එපා. තමන් ළඟ තියෙන හොඳම දෙයක් දෙන්න. ඊළඟට
මේ දීපු දෙයින් මට විපාකයක් තියෙනවාමයි දෙන හැටියටයි ලැබෙන්නේ කියලා. ඒ විශ්වාසයෙන් දෙන්න. ආන් එහෙම දෙන කෙනාට කොච්චර ආශිර්වාදයක්ද ඒ දානේ. ඔහුට යම් දරුවෝ සිටිද්ද, බිරින්දෑවරු සිටිද්ද, දාසයෝ සිටිද්ද, මෙහෙකරුවෝ සිටිද්ද, වැඩ කරන කංකරුවෝ ආදී සිටිද්ද, ඔහුගේ වචනේ අසන්ට කැමති වෙයි. ඇහුම්කන් දීමට කන් යොමයි. කියන දේ තේරුම් ගැනීමට සිත පිහිටුවයි. ඒ මක් නිසාද යත් ග්‍රහපතිය ඒවං හේතං ගහපති සක්කච්ච කතානං කම්මානං විපාකෝ. සකස් කරලා කරපු කර්මයේ විපාකේ ඔහුම තමයි ග්‍රහපතිය. නිසා තමන් උතුම් කොට රැස් කරන කර්ම පිංගුතුනේ ඒක සකස් කරලාම කරගන්න ඕන. ඒ දානයක් දුන්නත් හිත කිලිටුණා දානේ මහත්ඵල වෙන්නේ. දුන් දානේ මහත්ඵල වෙන්නේ හිතක තියෙන පාරිශුද්ධ භාවය වැඩි වෙන්නත් එක්ක. ඒ නිසා පින්වතුන්ලාට අද මේ සොඳුරු දහම් පද ටික සිද්ධාරාගෙන තමන් චූටි දානයක් දුන්නා. ඒ දාණය පවා සකස් කොටම දෙන්න හිත පහළ වේවා. තමන් දෙන දානය ගෞරවයෙන් පුදන්ට නිහතමානීකම උපදීවා. තමන් දන් දෙනකොට තමන්ගේ අතින්ම පහන් සිතින් දන් දෙන්න පින්වතුන්ට හිත පහළ වේවා. තමන් දෙන දාණය බෑර කරන දෙයක් නොව ඊටා වටිනා අන් කෙනෙකුට පරිභෝග කරන්නට වටින උතුම් දෙයක්ම දෙන්න පින්වතුන්ලාට හිත පහළ වේවා. දන් දෙන හැම මොහොතකම දෙන හැටියටයි ලැබෙන්නේ කියන ඥාණයෙන් කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න හැම දිනාට සිත් පහළ වේවා.